නමුත් මගේ මහත්තයාද ජීවතුන් අතර හිටියනම් ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා ඔහුත් රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවට නගිනවා ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න කියලා. මේ තරමට ඒ නිසා තමයි මම නැවත වාරයක් මගේ මාතෘකාවට එන්නේ රෙජිම් චේන්ජ් කරන්න තියෙන අවශ්‍යතාවය කාටද? මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවත් කිරීමේ ආශාව ඇත්තේ කාටද? මෙරටේ කළු සල්ලි හිමි වෙච්ච කණ්ඩායමට. මෙරටේ යුද්ධයේ වවාගෙන කාපු NGO කණ්ඩායම් වලට. මෙරටේ ඩොලර් පවුම් සහ යුරෝ මිටිබඳින සුපිරි ධනපති පන්තියට. ඉංග්‍රීසියෙන් කතා කරන, ඉංග්‍රීසියෙන් කන බොන, ඉංග්‍රීසියෙන් සබන් ගන්න, ඉංග්‍රීසියෙන් හිතන පතන බේබි හාමුලාට. සහ දේශපාලන IDP කාරයන්ට. දේශපාලන internal displaced people. IDP කාරයෝ. දේශපාලන අනාථ වෙච්ච අනාථ කඳුරේ ඉන්න අය. සහ දේශපාලන IRC කාරයන්ට. ඒකයි කිව්වේ කපුටව රවටන්නම් කිජු කෑල්ල කන්නම්. ගහේ අත්තේ වහලා ඉන්නවා. නරි රැල්ල. කියනවා කපුටව රවටන්නම් මේ බලන්න මේ පක්ෂිය හරිම ලක්ෂණයි අත්තට දෙක රිදියෙන් කළ කැටයමක් වගේ. තවත් මොන කතාවද? එනිසා තමයි මෙරටේ ජනතාව කියන්නේ රුවන් මුවා පොළොව තලේ ග්වැම් සුනීල මණ්ඩලේ උදම් සිතින් ගයන් සිංහ ගීතයයි ත්‍රිසිංහලේ. මේ තමයි කතාව. ඔබ දන්නවද මේක විශේෂයෙන්ම මම පෞද්ගලික වශයෙන් කිසිම මහත්යෙකුට පහර ගහන්නේ නැහැ. මේ වැඩසටහනේ අපේ එක සිරිතක්. අපි අපහාසයක් අපේ නැහැ. අපි උපහාස රසයෙන් මේ ගෙනියන්නේ. විශේෂයෙන්ම මම දැක්ක පහුගියදා නූතන ගිරා සංදේශය ලියලා තිබුණා. නූතන ගිරා සංදේශයේ මම මොකද්ද බැලුවාම අර අලිහන්ස පුට්ටුව මගේ වචනේ නූතන ගිරා සංදේශයෙන් උද්දාමයටපත් වූ හංසයා තමන්ට සංදේශ කාව්‍යයක් ලිවිය හැකියයි වහසිබස් දෙරුව මේ ඇසූ මණිකාර කුලපතිස්ස තෙරුණුගේ කතා වස්තුවේ ලියවැකුණු මණික ගිරදමු කොස්වා ලිහිනියාද හොඳට අහගන්න වවුලෙක්ද හම්බාවෙක්ද රතුවැස්ගත් කොට්ටෝරුවෙක්ද උගුඩුවෙක්ද හංසයාට එසේ කළ හැකියයි සිතා හංසයාගේ පැත්ත ගත්තේය. හංසයා අන්තිමේදී මඩගොඩේ පීනාගෙන ගියා. ඉතින් මේකයි හතාව අර මඩේ අන්තිමට දැන් නරි ටික කියනවනේ දැන් අර කපුටව රවටන්නම් කේජු කෑල්ල කන්නම් දැන් කපුටා කේජු කෑල්ල අරගෙන හොටෙන් කකුලි තියාගත්තා. කකුලි තියාගෙන නරින්ට කියනවා මේ බලන්න මේ නරි ටික හරිම ලස්සනයි. අර මේ කිලිවලා අන්තිමට නරි ටික යනවා මාරු වෙලා බැන මඩේ ලගින්න තාරාවුන් නාවන්නද මං වඩේ වදින ලෙස හංසයා ඩෙවිල් කරමි මං කියලා. මේකයි කතාව. කොහොම වුණත් ඔබ දන්නවද මේ ලෝකේ දැන් අද මේ මාධ්‍ය පිළිබඳව ඉතාම මහා දියුණු ලෝකයක්. ටීවී තියෙනවා මිනිස්සුන්ට ඉන්දියන් ප්‍රවෘත්ති බලා ගන්න පුළුවන්. ඒ වගේම මුළු ලෝකයේ CNN BBC බටහිර ප්‍රවෘත්ති බලා ගන්න පුළුවන්. අද ජනතාව ප්‍රවෘත්ති වලින් දැනුවත් වෙලා ඉන්නේ. ඉස්සර වගේ රවට්ටන්න බෑ. මාධ්‍ය කොයිතරම් තිබුණත් ඔබ දන්නවද අවුරුදු 30ක් මේ රටේ තිබිච්ච යුද්ධය වවාගෙන කාපු ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය දාලා තිබුණා. උන්ගේ බිස්නස් එක තිබුණේ යුද්ධයත් එක්කලා. මේ රටේ යුද්ධය නැති වෙනකොට උන්ට නිවුස් නෑ මේ රටෙන් එන. මේ රටේ සංවර්ධනයේ නිවුස් එකක් නෙවෙයි. ඔබ දන්නවද දැවැන්ත සංවර්ධනයක්. අපි යුද්ධයේ පැත්තකින් තියමු. දැන් යුද්ධය කියන එක අපි දැන් කතා කරනවා. නමුත් මේ රටේ ඊටාම දැවැන්ත සංවර්ධන අඩිතාලමක් දාලා තියෙනවා. ඔබ දන්නවා පාරවල් කිලෝමීටර් 700 ප්‍රමාණයකින් විශාල ප්‍රමාණයක් 500කට වැඩි ප්‍රමාණයක අද කාපට් දාලා තියෙනවා. ග්‍රාමීය රෝහල්, පාසල්, මිනිසුන්ගේ යටිතල පහසුකම් ඉදි වෙමින් පවතිනවා. මාස 6යි ගියේ. මාස 6ක් තුල මේ ඇතිවන ආර්ථික පුනර්ජීවනය සහ ආර්ථික ප්‍රබෝධය මේකේ ජනතාවට පළ ලබා ගැනීම සඳහා අද මුළු රජයම බැසිල් රාජපක්ෂ මහත්තයලා මේ අය ඔක්කොමලා අද පාරට බහැලා උතුරු නැගෙනහිර සංවර්ධනය මේ ජනතාවගේ යටිතල පහසුකම් සැලසීම ජාතික සමගිය ගොඩනැගීම ජනතාවගේ නැති වී ගිය දේවල් නැවත ලබා දීම මේ රට නැවත වාරයක් පනපුවා පිහිටවීම ඉන්දියා සාගරයේ වැදගත් රටක් වශයෙන් ගොඩනැංවීම මේක තමයි මූලික අරමුණ. මේකට පාර කපන මේකට ඇලවේලි බඳින්න මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිටු දැකීම සඳහා ජනතාවට අපි දිනපතාම ඒ දැනුවත් කිරීම කරනවා. ඒක අකණ්ඩව අපි කරගෙන යනවා. ඒ නිසා මම නැවත වාරයක් ඔබට කියනවා උදේ 8ට
අද World Today සංග්‍රහයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති රාශියක් සමග පහුගිය අවුරුද්ද ගෙවි ගිය අවුරුද්ද සහ ලැබුවා වූ අවුරුද්ද පිළිබඳව අපි විමර්ශනයක් කරමින් World Today සංග්‍රහයෙන් නැවත වාරයක් අපි හමු වන තුරු ඔබගෙන් සමු ගන්නවා. ආයුබෝවන්.